Travelers, අද අපි ඉන්නේ රත්නපුරේ කුරුවිට. ඉතින් අපි යන්න හදන්නේ සූදාගල ඇල්ල බලන්න. මෙතන සූදාගල අපි එන්න ඕනේ කුරුවිට ටවුන් එකෙන් කුරුවිටයි රත්නපාරේ උඩටම ඇවිල්ලා සූදාගල ක්ලැම්පින් කියලා වෙනම බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙන්න මෙතන පන්සල ගාවින් පල්ලෙහෙන් වංගුවක් තිබුණා. ඒකෙන් අපි උඩට ආවා. රයිට් අපි ඉස්සරහට ගිහලා බලමු. මේ පාර තමයි අපි උඩට යන්න ඕනේ. අපිට ඉස්සරහින් view point එකකුත් බලන්න තියෙනවා. බලමු view point එකට තමයි ගිහිල්ලා view point එක ගාවට ගිහිල්ලා තමයි අපි නියල්ල ගාවට යන්නේ. Guys, අපි ඉන්නේ view point එකේ. පේනවද ඔයාලට වටපිටාව? අස්සන පාරක තමයි අපි යන්නේ. ඉන්න පාරට වතුර වැටෙන්නක් තියෙනවා. අද මම එතන ඉල්ලේ නාන්න පුළුවන් අපිට. view point එක බලලා අපි දැන් ඉස්සරහට යනවා. එතකොට පල්ලමක් වගේ ගිහිල්ලා ආයෙත් අත වගේ පාර තියෙන ඉස්සරහට යනවා. අපි දැන් දියාල ළඟටම ඇවිල්ලා වගේ ඉන්නේ. බලන්න අර කන්දකුත් ළඟ තියෙනවා. ඒකේ පැත්තක් මීදුමෙන් වැහිලා ගිහිල්ලා. ඒ තියෙන්නේ කබරගල. එතකොට මෙන්න මේ අයිනෙන් යනවා ෆියුටි දියැලක් වගේ එකක්. ඒ දියැල්ල වැහි කාලේට හොඳටම පේනවා. ගමේ කට්ටිය කියන්නේ මේ දියැල්ල තියෙනවනම් ලංකාවේ උස්සම දියැල්ල මේක කියලා. ඔය සිරිපාද යන සමනල්ලු එහෙම කබරගලේ වදිනවා කියලා කියන්නේ වැදුනොත් සිරිපාදේ වන්දනා කරගන්න බැරි වෙනවා කියලා කියනවා. ගොඩක් සමනල්ලුන්ට සිරිපාදේ යන්න බැරි වෙන්න හේතුව ඒ කබරගලේ වැදුන එක කියලා. අන්න රයිට්. ඒක තමයි කතාව. හරි අපි යන් දියැල්ල ගාවට. මෙන්න මෙතන හන්දියේ මේ බෝඩ් එකක් තියෙනවා. සුදාගල ජංගල් ග්ලැම්පින් මම දැන් ඉස්සරහට තියෙන ළඟදී මේක අතු ග්ලැම්පින් සයිට් එකක්. ඉතින් මෙන්න මෙතන පාරක් තියෙනවා යන්න උඩට. අපි දැන් තැනකින්
කිව්වා. අපි ගිහිල්ලා බලමු. මං හිතන්නේ දියැල්ල තියෙන්නේ මේ පාරේ. අපි ගිහිල්ලා බලමු. අපි අර උඩට ආව පාරෙන් ඇවිල්ලා එතනින් වමට හැරිලා එනකොට දකුණට යන්න එපා වමට ඇවිල්ලා මෙන්න මේ ගේට්ටුවක් තියෙනවා. ඒ ගේට්ටුව ගාන පල්ලෙහාට පාරක් තියෙනවා. ඒ පාර දිගේ තමයි යන්න ඕනේ. යමු. අපි ආපු පාර දිගේ අපි උඩටම ආවා. පොඩ්ඩක් අපහසුයි ගල් තියෙනවා ගල් වගේ පිරුණු පාරක් තමයි ඒක. චුට්ටක් පරිස්සමට එන්න ඕනේ ඉතින්. ඊට පස්සේ ඇවිල්ලා මෙතන මේ ගෙදර බයික් එක දාලා අපි දැන් යනවා දියැල්ල ගාවට. travelers ඔන්න ඉතින් අපි ආවා සූදාගල ඇල්ල ගාවට. ඒ ගියපු ගෙදර බයික් එක දාලා තමයි මෙතෙන් ආවේ. බලන්න මේ වතුර පාරේ ලස්සන. බලන්න මේ දිය පාරේ ලස්සන දියැල්ලක්. නාන්න සුපිරිම ලොකේෂන් එක. බලන්න වටපිටාව. පාරම කූල් ලොකේෂන් එක. සූදාගල ඇල්ල. විස්තරපි එකකුත් හම්බ වෙනවා නිකම්ම. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. නේද මාළුව තමයි අර ඉන්නේ. මාළුව ඇවිල්ලා කකුල වටේටම ඉන්නවා. සිස්ටර් එකක් ගන්න වෙනම යන්න ඕනේ නැහැ. සිස්ටර් එකත් එක්ක සෝබාදාමේ ලස්සන දණක් ගාව නාල ගමන් මේ සිස්ටර් එකකුත් හම්බ වෙනවා. මාරම කෝල් වතුර. මේ වගේ තැනකට මාසයකට සැරයක්වත් ඇවිල්ලා රිලැක්ස් වෙලා යන්න කියලා මම ඔයාලට කියනවා. මොකද මෙතන තියෙන කූල් එක වටපිටාව දැනෙන පරිසරයේ හැම දෙයක් එක්කම මාරයි. මේ තමයි පරිසරයේ සත්‍යය. travelers අපි සූදාගල ඇල්ල එහෙම නැත්නම් කරු ඇල්ලට නම ලැබුණ හැටි කරු මාමත් එක්ක කතා කරලා ආවා. කරු මාමගේ මොබයිල් නම්බරයක් තියෙනවා. මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලටත් එනවා නම් කතා කරලා එයා කිව්වා එන්න කියලා. එයා 1995 මෙහෙට ආවේ. ඇවිල්ලාලු ඒ පාර හදලා එතන එයා තමයි මේ කතාව කිව්වේ. අපි දැන් ආවේ view point එකට ආවා. මම දාන්නම් නම්බර් එක ඔයාලටත් ඇවිල්ලා එතන නාලා නිදහසේ ඇවිල්ලා යන්න පුළුවන් ඉඳලා එයාලා ගෙදර ඉන්නත් පුළුවන් කිව්වා. ඕන්නම් අපි ආයෙ දවසක එන්නම් කියලා තමයි මේ යන්නේ. ඒ තරම් ලස්සන ලොකේෂන් එකක්. මේ පැත්ත කුරුවිට ටවුන් එක පේනවා, රත්නපුර පේනවා. එතකොට මේ වෙලාවට ආයෙ මීදුමෙන් වගේ වැහිලා ගිහිල්ලා බලන්න travelers බලන්න මේ වලාකුළු වලින් අවුව වෙනම වැටෙන විදිය. මේ පැත්ත වලාකුළු මෙලෙන්ද අවුව නැහැ. හරි. මේ පැත්තට වෙනම පේනවා අවුවෙන් වැටිලා මාරම ලස්සන දර්ශනයක්. හවස 5යි. තව ටිකක් හවස නැගිට ලස්සන සන්සෙට් එකක් බලන්න පුළුවන් වෙයි. හැබැයි අද අඳුරු දවසක් හින්දා ඈට පේන ලස්සන ඔයාලට මේ වීඩියෝ එකකින් අරන් එන්න අමාරුයි ගොඩක්. යමු අපි යනවා දැන් කුරුවිටට ගිහිල්ලා
ගෙදර යන්න. මේ වෙලාව හවස 5යි. ඉතින් රත්නපුරේ මේ ආවොත් ඔයාලත් මේ වගේ ලස්සන ලොකේෂන් තියෙනවා ඇවිල්ලා බලලා යන්න. අනිවාර්යයෙන්ම ඇවිල්ලා යන්න මේ පැත්තට කියලා මම ඔයාලට කියනවා.